මනරම් සොබාදහම් තාලේ ගස් කොළන් සිපගෙන හිරු එල්ලියේ සෙමින් එසේ කුරුළු ගීරාවේ පරිසරේ මේ සුන්දරත්වයේ අපිමු හැමදාම Explore with Shihan. මම දැන් ඉන්නේ ඉහළකොට්ට රේල්වේ ස්ටේෂන් එකේ. මෙතන නම් පොඩි දුරක් ඉස්සරහ රේල් පාර දිගේ ගියම දැන් නියන් නැල්ල තියෙන්නේ. කෝච්චිය එන කෙනෙක්ට නම් දැන් නම් කෝච්චිය නෑ මේ දවස්වල වැඩ කරන කාලෙක ඉහළකොට්ට රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා මෙතනින් බැහැලා මෙතන යන්න පුළුවන් නියන් නැල්ලට. ඒ ලස්සන පරිසරයක් තමයි මේ හැරි තියෙන්නේ. පයින් තමයි යන්න තියෙන්නේ රේල් පාර දිගේ නියන් නැල්ල පැත්තට යන්න හදන පල්ලෙහාට බහිනකොටම තියෙනවා ඉංචි චූටි දිය පාරක්. මේ පරිසරය නම් පුදුම ලස්සනක් තියෙනවා. මේ සුන්දරත්වයේ අපි හැමදාම සැනසිල්ලේ ඉදුම පාවේ රේල් පාර දිගේ සුන්දර නියන් නැල්ල දෙසට Minha. මේ පරිසරය නම් පුදුම සුන්දරත්වයක් තියෙනවා. මේ රේල් පාරවල කෝච්චි ගිහිල්ලා නැහැ ඉතින් කාලෙකින්. පුදුම ලක්ෂණක් තියෙනවා. මේ සුන්දරත්වයේ රහක් තියෙන්නේ ඇවිල්ලා විනාශ කරන නිසා. එයිලා විලම කියන්න. මේ දිහා පහරත් පසු කරගෙන අපි යන්නේ දැන් නියන් නැල්ල පැත්තට. අන්න අතට තමයි නියන් නැල්ල තියෙන්නේ. තව චුටි දුරයි. තව ටික දුර යන්න තියෙනවා. මේ තියෙන බින්ගේ.
tunnel number 5A. මෙතනින් යන්න පුළුවන් අර ලියන්න ඇල්ලේ ෆොටෝ එක ගහන්න නම් මෙතනින් ගිහිල්ලා තමයි ෆොටෝ එක ගහන්න ඕනේ. ඒතර අනිවාර්යෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. මෙතනින් ඇතුලින් ගිහිල්ලා උතර තියෙනවා මේ යන තැනක් ටනල් එකක් වගේ තමයි. එතෙන් ඇතුළට ගිහිල්ලා එතන එක්කෙනෙක් තියලා අනිත් එක්කෙනාට ආයෙ ඇවිල්ලා හරි මෙතනින් ගිහිල්ලා තමයි පල්ලෙහාට ගිහිල්ලා ලස්සනට ෆොටෝ එක ගන්න. පිස්සලා මේ පැත්තට ගිහලා මීයන් යන දේ ලස්සනට පේනවා මේ පැත්තට. තටමාර view එකක් තියෙනවා. ලංකාව කියන්නේ ඉතින් පුදුම ලස්සන රටක්. මේක ඉතින් ඇවිදලා ඉවරයක් කරන්න බෑ. මේ ඉතින් අපි ආවට පස්සේ කුරු දාන්න නැතුව අරන්ගෙන දෙයක් ආයි අපිම අරගෙන යනවා. මේ පරිසරය මේ විදිහටම තියලා. පොඩි පොඩි වතුර පාරවල් හැමතැනම. එතනද? නෑ මෙතන නෙවෙයි. තව ඉස්සරහ. එතන පොඩි දියැලක්. රේල් පීරිවලින් තමයි මේක හදලා තියෙන්නේ. පියන් ඉස්සරහට. අද ටිකක් වැස්ස හින්දා ජල පාරවල් ටිකක් සක්‍රිය වෙලා තියෙනවා. ඒකත් හොඳයි. ලස්සන දින තැන මේ පේනවනේ මේ කාලේ මානවයෝ ඇවිල්ලා බිතු සිදුවම් චිත්‍ර එයාලගේ නම් ගාලා ගිහිල්ලා මේ විදිහ මහා මානසික ලෙඩ නැතයි මෙච්චර ලස්සන තැනක ඇවිල්ලා මේවා මෙහෙම නම් ගහලා විනාශ කරන්න කොහොම හිතක් පහල එනවද කියලා ඉතින් මට නම් හිතා ගන්න බෑ. මොකද ඉතින් මෙහෙම කරා කියලා ලැබෙන දේකුත් නැහනේ. නම්බ සිද්ධ කරගන්න. hina වෙන්නේ නේ මේවල ඉතින්. මේක ඉතින් ඉස්සරහටවත් හැදෙන්න ඕන ඉස්සරහ. මේ දේවල්
එතනද? නෑ එතනත් නෙවෙයි. එතනත් තවත් ලස්සන දියවැලක් තියෙනවා. යෙදිය පාරක් පසු කරගෙන යන් ඉස්සරහට. දැන් අපි ආවා සුන්දර නියන්නල්ලට. වාව්. දැන් පුදුම ලස්සනක් තියෙන. ලැස් එකත් හොඳයි. වතුර පාර. නැත්නම් වතුර පාරේ ගොඩක් අඩුයි. මම දැක්කලා තියෙන සමහර වීඩියෝස් වල මේ වතුර පාරක් දකින්න හම්බෙන්නේ නැති වීඩියෝස් තියෙනවා. මේක නම් පුදුම ලස්සනක් තියෙන. අපි ටිකක් වෙලා මෙතන ඉඳලා වටේ යනවා මෙන්න මෙතනට. මෙතනට එන 4-5 දෙනෙක්වත් එන්න ඕනේ. මොකද කට්ටියක් එතන ෆොටෝ එක ගහලා නම් මෙතන එක්කෙනෙක් ඉන්න ඕනේ. මෙතන ඉඳන් තමයි උතන ෆොටෝ ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් මේකේ ෆොටෝ ගහනවා නම් එහෙම තමයි ගහන්න වෙන්නේ. ඇතින් බුදු පිළිමයකුත් තියෙනවා අතන. මට හරි. පුදුම සුන්දරත්වයක් තියෙන දියවැලක් තමයි නියන්නල්ල කියන්නේ. ඔයාලා හැමෝම එන්න ඕන තරම් මෙතන. ඇවිල්ලා ලස්සනට ඉඳලා කියන්නේ. ආයි කියන්නේ එනවා නම් අරන් එන දේවල් අපිට කිසිම දෙයක් මෙතන නම් දාලා යන්න එපා. මේ සුන්දරත්වය ආයි ඊළඟ වෙන කටියට බලන්න මේ විදියට ඉතුරු කරලා යන්න. ටොපි කොලයක් අරන් ආවත් ඒක අරගෙන යන්න. මෙතන නම් දාලා යන්න එපා. අර අපිට මම පෙන්නුවා වගේ අර ගල් වල එක එක ඒවා ලියලා ඒ වගේ දේවල් නම් කරන්න එපා මෙතන. මොකද මේ වගේ දැන් අපිට ඉස්සරහ කට්ටියට තව කෙනෙක්ට බලන්න මේක පරිස්සම් කරන්න ඕනේ. ඒක අපි යුතුයකම අනිවාර්යෙන් එන්න අවිල්ල විදලා පරිස්සමට මේක නැත්තම් මේ විදිහටම තියලා ආයෙත් මිදුම පාවේ මියන්නැල්ලේ මනරම් සොබාදහම් තාලේ ගස් කොළන් සිපගෙන හිරු එල්ලියේ සෙමින් එසේ කුරුළු ගීරාවේ පරිසරේ
අපිමු හැමදාම සැනසිල්ලේ මිදුම පාවේ නියන්නැල්ලේ මනරම් සෝබාදහම් තාලේ ගස්කොලන් සිප්පගෙන හිරුවෙලිය සෙමින් අපි දැන් අර වටින් ගිහලා මියන්නැල්ල බැලුවා. දැන් අපි යන්න හදන්නේ අර මියන්නැල්ල එතන පෙරුනේ අර ටනල් එකක් වගේ. එතන තමයි දැන් යන්න හදන්නේ හෝල් එක වගේ තැනට. ඒකට යන්න තියෙන මෙන්න මේ බින්ගේ ඇතුලෙන්. අපි ගිහිල්ලා බලමු. හොඳටම අන්ධකාරයයි ඒක ඇතුළ. ට්‍රේන් එකක් මේකේ ට්‍රේන් යන්නේ නැහැ. අර කැඩලා තියෙන හින්දා මේ දවස්වල කෝච්චි පාර. ඒවට මේකෙන් මේ මාර්ග සංවර්ධනය කරන්න බඩු ගෙනියන්න එක කෝච්චියක් එහෙට මෙහෙට සැරින් සැර යනවා මේකේ. එහෙම එනකොට එතකොට මේ ඔය එන කට්ටිය මේ කෝච්චි නැහැ කියලා මේ එකපාර යන්නත් එපා මේ පොඩ්ඩක් බලලා යන්න එක කෝච්චියක් වැඩ බඩු ගෙනියන්න එහෙට මෙහෙට. දැන් නම් ඉතින් කලුවර වේගයෙන් තමයි එන්නේ. එන්න කලුවරේ. දැන් නම් ඉතාමත් අන්ධකාරයි පේන්නේ නැහැ කිසිම දෙයක්. එතරම් පේන්නේ නැහැ මේ ටික මේ. ටනල් එකට ගිහිල්ලා වීඩියෝ එක එතනින් එහාට මම කන්ටිනියු කරන්නම්. කොහොම හරි ටනල් එක දින් තැන හොයාගත්තා. හොයාගෙන ටිකක් අමාරු වෙතර නගින්න. ගෑන් කේටරන් ටිකක් අමාරුයි මේ. ඊට පස්සේ කොහොම මෙතන යන්න වෙන්නේ මේ. පහත් වෙලා තමයි යන්න ඕනේ. ටනල් එක උස නැහැ ඉතින්. ගෑන් කේටරන් එන ටිකක් අමාරුයි මේ. පුළුවන් ඉතින් මොකක් හරි. සපෝට් එකක් දුන්නොත් නැග ගන්න පුළුවන්. වොන්තර එනවා කට්ටිය. අපි ඔන්න ආවා නියන්නැල්ලේ උඩ කොටසට. වව්. ඇත්තටම මා ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මා ලස්සන වීඩියෝ එකක්. වව්. මේක තමයි අපේ ලස්සන ලංකාව. දෙවත් වෙලා ඉන්නවා. ජොබ් කරගෙන ජොබ් වලට සීමා වෙන්නත් එපා. ඉඳ තියෙන හැම වෙලේම පුළුවන් තරම් ඇවිදින්න. මේක ලස්සන රටක්. මේ වල බල මැරෙන්න එපා. මට නම් බෑ. මේ වල ඔබට මැරෙන්න මම නැති තව මේ හොයාගෙන යනවා. දිගටම ජීවත් වෙලා ඉන්න ටික කාලේ මේ වගේ දේවල් ඉතින් බලන්න ඕන. නැත්නම් ඉතින් කවදාවත් වයසට ගියාට පස්සේ අපිට සතුටු වෙන්න කියලා දෙයක් නැහැ. පුළුවන් තරම් විතර සතුටින් ඉන්න. ඇත්තටම මේ මාරම ලස්සනයි. මාරම ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඒවල ඉන්නොත් මගේ වීඩියෝ එක ඉරියක් තමයි නියන්නවල නේද? සමහර කට්ටිය පොඩි තරක් කියන්නේ මේව ජීවිතත් නෙවෙයි. අපිට ඉන්න දේවා ඊගේ තමයි මඩ යන හැමදාම කොහේ ගියත් එක දවසකට ගියාම ඒක මගේ ජීවිතය සම්පූර්ණ වෙන එක තමයි. මිදුම පාවේ නියන්නැල්ලේ මනරම් සොබාදහම් තාලේ අපි නියන්නැල්ලේ බ්ලොග් එක මෙතන ඉවර කරනවා. තවත් කොහේ හරි ලංකාවේ රස්තේ දැනගිලා අපි යන්න හම්බෙමු. ඒක නම් අපි නින් එන්න. ලංකාව කියන්නේ මාරම ලස්සන තැනක්. ඒ කින්දරත් ඔයාලා සුදේ ගන්න. මෙතෙන්ට අනිවාර්යෙන් එන්න උදෙත් කරන්න එපා. අපි
හැමදාම සැනසිල්ලේ නිදුම පා